කියන්නේ මෙතන ඇත්තටම පොඩි දෙයක් තියෙන්නේ. හරි. මුලින්ම මේ අතුවල තියෙන සම්භාවිතා ටික ලකුණු කරගන්න. ඒකට අපි භාවිතා කරන්නේ අර එකතු එකක් වෙන කියන අදහස. එතන දෙක බෙදීම 5යි. එතන 0.7 ආපු ගමන් ආයි මෙතන එක හැදෙන්න ඕන හින්දා මෙතන 0.3 කියලා පේන්න ඕන. එතන මෙතන 0.5 ඉඳලා ආයි මෙතන එක හැදෙන්න ඕන හින්දා මෙතන 0.5. ඔය ටික ලකුණු කරගත්තාට පස්සේ ලේසි ඔක්කොම. ඒතර තරංග දෙකම දිනන්න. තරංග දෙකම පරදින්න. තරංග දෙකම පරදිනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි බලමු ඒ වෙන්න පුළුවන් සම්භාවිතාව. තරංගේ පරාද වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. කියන්නේ දෙන්නම එකම ශ්‍රේණියෙන් අරගත්තොත් කොහොමද chance එක? මේ තියෙන්නේ. එතන එනවා 2 බෙදීම 5 වැඩි කිරීම 0.3. අයි මෙතන ශ්‍රේණි දෙකෙන් ගත්තොත් එතන පරදින්න පුළුවන් සම්භාවිතාව මෙතනින් එනවා. ඒ දෙක පල්ලෙහාට එකතු කරා. එතනින් එනවා තරංග දෙකම පෙරදීමේ සම්භාවිතාව. එතන අපෙන් අහලා තියෙන දිනන සම්භාවිතාව. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම. ඕනනම් 0.7 7 බෙදීම 10 කියලා ලියාගත්තා නම් ලේසි කියලා හිතෙනවා. එතකොට ටක් ගාලා සුළු වෙනවා. හරි 3 බෙදීම 5 වැඩි කිරීම 5 බෙදීම 10. නොම වෙනවා. එතන ඒතර පොදු හරයක් එනවනේ ඒකයි මම හිම කරේ 50 50. එතන 14 15 බෙදීම 50. එතකොට එතන එනවා 29 බෙදීම 50 කියලා. හරිනේ. එතකොට අනිත් සම්භාවිතාව මෙතන හොයලා බැලුවොත් මේ ටික එකතු කරලා බැලුවොත් එන්න ඕනේ 31 21 බෙදීම 50ක් එන්න ඕනේ. මොකද එතන එකතුවත් එක වෙන්න ඕනේ එකයි. හරි ඔය දේවල් තමයි දැනගන්න තියෙන්නේ. මම කිව්වා වගේ අතුවල සම්භාවිතා ලකුණු කරලා අර පාරවල් ටික ෆලෝ කරා නම් ගාන හදන්න පුළුවන් ලේසියි.